අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. අද මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මුහුදේ ඉන්න කක්කුට්ටෝ අල්ලන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක කියලා. ඉතින් දැන් අපි වෙරළේ ඉඳලා මීටර් 100ක් විතර ගැඹුරට ඇවිල්ලා තමයි තියෙන්නේ. ගැඹුරට ඇවිල්ලා මේ විදියට සුරුවම ඉස්සරහින් බෝට්ටුව නවත්තලා අපි දෙවියන් වහන්සේට යාඥා කරලා තමයි හැම මුහුදු ගමනක්ම ආරම්භ කරන්නේ. ඒක දීවරයන්ගේ ඒ දවස්වල ගොඩක් කල්ලි ඉඳලා එන සිරිතක්. හැම දීවරයෙක්ම තමන්ගේ රැකියාවට යන්න කලින් මේ විදියට ඔරුසන් කියලා තමයි යන්නේ. දැනුත් අපි මේ බෝට්ටුව නවත්තලා මේ විදියට ඔරුසන් කියලා තමයි මේ ගමන ආරම්භ කරන්නේ. හරි ඉතින් දැන් අපි ඔරුසන් කියලා ඉවරයි. දැන් ආයෙත් එන්ජින් එක ස්ටාර්ට් කරලා අපි දැන් කිලෝමීටර් 10ක් වගේ දුර ගමනක් යන්න තමයි මේ යන්නේ. නම් ඉතින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක කියලා. ඊයත්ෝ කියලා තමයි කාලගුණයට. ඊයත්ෝ චුට්ටක් සැරයි කියලා තමයි දීවරයෝ කියන්නේ. හරි ඉතින් අද මේ ගමනට යන්නේ මායි, මගේ තාත්තයි, ඒ වගේම මගේ තාත්තගේ ගෝලයයි. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ කකුලෝ අල්ලන්නේ කියලා. මේ මුහුදේ දැන් මේ ගමන යද්දි ගොඩක් ඇණිය ගැස්සෙනවා. ඇණිය කියන්නේ බෝට්ටුවේ ඉදිරි කොටස. කියන්නේ ඉදිරි කොටස තමයි අපි ඇණිය කියලා කියන්නේ. ඇණිය ගොඩක් හයියෙන් උඩට ගහනවා. දැන් රැල්ලක් ආපුවම මේ රැල්ල කපාගන්නේ මේ බෝට්ටුව යන්නේ. එතකොට ගොඩක් ගැස්සෙනවා මේ බෝට්ටුවේ ෆෝන් එක අල්ලන් යන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා ඔයගොල්ලන්ට වීඩියෝ එක සමහර තැන්වල පැහැදිලි නැතුව යන්නත් පුළුවන්. ඒ හින්දා මාත් බොහොම අමාරු මේ බෝට්ටුව අල්ලගෙන තමයි මේ විදියට වීඩියෝ එක කරන්නේ. මෙන්න මේ විදියට දැන් අපි කිලෝමීටර් 10ක් විතර ගැඹුරු මුහුදට යන්න තමයි සූදානම් වෙන්නේ. දැන් අපි මීටර් 500ක් විතර වෙරළේ ඉඳලා මුහුදට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට ගොඩබිම පේන්නේ මෙන්න මේ විදියට තමයි. මේ විදියට අපි දැන් ගිහිල්ලා කිලෝමීටර් 10ක් විතර ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ දැල එලා ගන්න තමයි යන්නේ. මේ දැල වතුරට දාලා එනවා. ඊට පස්සේ ආයි පහුවෙන්න තමයි මේ දැල ගිහිල්ලා අරගෙන එන්නේ. ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති කොහොමද මේ දැල දාපු තැන හොයාගන්නේ කියලා. ඒකත් මම වීඩියෝ එක ඉස්සරහදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෝට්ටුවේ එන්ජින් එක තියෙන්නේ. මේ විදිහට දැන් තාත්තා එන්ජින් එක එලවගෙන යනවා. ඊට පස්සේ මාත් බෝට්ටුව පිටිපස්සේ ඉඳගෙන මේ විදිහට යනවා. ඊපස්සේ අපේ ගෝලයා එතකොට තාත්තා මෙන්න මේ 100ක් ඉස්සරහින් බෝට්ටුව අල්ලගෙන යනවා. බෝට්ටුව අල්ලගෙන නැතුව ගියොත් ආයෙ ඉතින් කෑලි ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ ගැස්සෙන ගැස්සිල්ලට. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ඒක සමහර වෙලට පේන්නේ නැතුව ඇති එච්චර. උනාට මේ බෝට්ටුව ගොඩක් උඩ පල්ලෙහා යනවා. ඒ හින්දා ගොඩක් අමාරුයි. බෝට්ටුවේ මුල්ම වතාවට යන එකිනෙට වමනේ යන්නවත් පුළුවන්. ඉතර ගැස්සෙනවා මේ බෝට්ටුව. හරි ඉතින්. එහෙනම් මම මේ වීඩියෝ එක දික් වෙන හින්දා මුහුදේ ගොඩක් දුර ගැඹුරට ගියාට පස්සේ මේ වීඩියෝ එක ආයේ මම පටන් ගන්නම්. එහෙනම් මම මේ වීඩියෝ එක ටිකකට නතර කරලා ආයේ කිලෝමීටර් 10ක් විතර ගියාට පස්සේ මේ වීඩියෝ එකේ ඉතුරු කොටසෙන් හම්බෙමු එහෙනම්. හරි දැන් අපි දැන් කිලෝමීටරයක් විතර මුහුදට ඇවිල්ලා තමයි ඉන්නේ. තවත් අපිට කිලෝමීටර් 9ක් විතර යන්න තියෙනවා. නම් ඉතින් ඒ කිලෝමීටර් 9ක් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ටිකක් ගැඹුරට යද්දි මට බෝට්ටුව පිටිපස්සේ යන එක චුට්ටක් අමාරු වුණා කැමරා කරන හින්දා. ඒ හින්දා මම පොඩ්ඩක් මේ බෝට්ටුව මැදට ඇවිල්ලා දැල් ගොඩ උඩින් ඉඳගත්තා. මෙන්න මේ විදිහට තමයි මම ඉඳගෙන තියෙන්නේ. දැන් අපි කිලෝමීටර් 3මාරක් 4ක් වගේ මුහුදට ඇවිල්ලා තියෙනවා. දැන් ගොඩබිම ගොඩක් පොඩිවට තමයි අපිට පේන්නේ. තාත්තත් මෙන්න මේ විදිහට දැන් එන්ජින් එක
එලෝගෙන යනවා. එන්ජින් එක ගැන කතා කරොත් මේක යට පෙත්තක් තමයි තියෙන්නේ. ඒ පෙත්තත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් බෝට්ටුව පෙරලට ගියාට පස්සේ. ඊට පස්සේ මේ එන්ජිමේ ඇක්සලරේටරයක් තියෙනවා. ඇක්සලරේටරේ කරපුවාදී තමයි මේ එන්ජිම ඉස්සරහට යන්නේ. වගේම එන්ජිමේ රිවර්ස් එකකුත් තියෙනවා. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරන විදියත් මම ඕගොල්ලන්ට ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් යාළුවෝ අපිට දැන් තව කිලෝමීටර් 7ක් ඒ වගේ 6ක් වගේ යන්න තියෙනවා. මම ඉතින් ඒ ටිකත් ගිහිල්ලා බලමු කොහොමද කියලා. හරි ඉතින් දැන් අපි කිලෝමීටර් 9ක් විතර වෙරළේ ඉඳලා මුහුද ගැඹුරට ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ මොකද්ද දැන් කරන්න යන්නේ කියලා. දැන් කරන්න යන්නේ එක සැරයක් දැන් කක්කුට්ටෝ අල්ලන්න යනවා කියලා හිතන්නකෝ ඔයා. හිතන්නකෝ ඒ විදියට ඊට පස්සේ ඒ කක්කුට්ටෝ දැලා අපි මුහුදට දානවා. කකුලුව දැලා දාලා ඊට පස්සේ ඒ දැම්ම තැන කකුලුව අහු වුණොත් ගොඩක් ඒ තැන අපි මාක් කරගන්නවා. මෙන්න මේ මාක් කරන්නේ මෙන්න මේ සෙට්ලයිට් එක කියලා උපකරණයක් තියෙනවා දීවරේ ගාව. මෙන්න මේ සෙට්ලයිට් එකේ ඒ පොයින්ට් එක මාක් කරගන්නවා. එතකොට අපිට මේ සෙට්ලයිට් එකෙන් බලාගෙන Google Map එක වගේ තමයි තියෙන ඉතර දෙයක් නෑ. ඒ මාක් එකට අපිට මේ බෝට් එක එලවන් ගිය හැකි. දැන් අපි යන්නේ තාත්තට ගිය සතියේ තමයි අපි අන්තිම වතාවට මුහුදට ගියේ. එදා කකුලුව ගොඩක් අහු වෙලා තිබ්බා. එන්නේ තැනට තමයි අපි දැන් සෙට්ලයිට් එකෙන් බලාගෙන යන්නේ. හරි. එහෙනම් ඉතින් ඒ තැනට ගිහිල්ලාම මම ඊටු ටික කතා කරන්නම්. දැන් අපි මේ විදිහට යනකොට අපි අඳුරන තවත් බෝට්ටුවක් කකුලුව දැල් එලලා එන විදිය අපිට දැක් බලා ගන්න පුළුවන් මේ විදියට. දැන් මේ කට්ටිය මේ බෝට්ටුවේ ඉන්න කට්ටිය දැන් දැල් එලලා ගොඩට යන ගමන් තමයි තියෙන්නේ. අපි තාම දැල් එළුවේ නැහැ. මොකද අපි තාම දැල් එලන්න පරක් වුණා. අපි මුහුදට එද්දී අද ටිකක් පරක් වුණා. මේ කට්ටිය අපිට ඉස්සරින් ගිහිල්ලා තියෙනවා. දැන් මේ කට්ටිය මේ විදිහට දැල එලලා එන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉතින් ওই වගේ බෝට්ටුවක් අපිට හම්බුනහම ඒගොල්ලොත් එක්ක කතා කරලා තමයි යන්නේ. ඉතින් විස්තර ටිකක් දැනගෙන කතා කරලා යනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකේ දැන් මම කිව්වනේ අර මාක් කරගත්තු තැනක් තියෙනවා කියලා. අන්න එතනට ගිහිල්ලා වීඩියෝ එක ඉතුරු ටිකත් එක්ක හමු වෙමු. දැන් එහෙනම් ඉතින් අපි යන්න තමයි තියෙන්නේ. ඒකලුත් එක කතා කරලා දැන් මේ යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි යනවා. හරි ඉතින් අපි දැන් කිලෝමීටර් 10ක් විතර ඇවිල්ලා තමයි තියෙන්නේ. මෙන්න මේ හරිය තමයි මේ සෙට්ලයිට් එකේ අපිට පෙන්වන්නේ. දැන් තාත්තා මේ සෙට්ලයිට් එකේ හරියටම මෙතනද කියලා බලන ගමන් තමයි ඉන්නේ. හරි මෙතන තමයි යාළුවනේ තැන. දැන් අපි මෙතන මේ දැල එලන්න තමයි යන්නේ. ඉස්සරින්ම මේ වගේ පොඩි නැංගුරමක් තියෙනවා. නැංගුරමක් කියවට ඒකට කියන්නේ ඇන්කර් එක කියලා. මේ ඇන්කර් එක තමයි ඉස්සරින්ම අපි මුහුදට දාන්නේ. මෙන්න මේ කබේ සම්පූර්ණයෙන්ම යටට යනවා. එච්චරට මේ අපි ඉන්න හරිය ගොඩක්ම ගැඹුරුයි. මේ හින්දා මේ ගැඹුරු හින්දා මේ දැල එහෙම යන්න එක වලක්ව ගන්න තමයි මේ වගේ බරක් දාන්නේ. හරි ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ දැල් එලන්නේ කියලා. මේ දැල එලද්දී බෝට්ටුවෙන් එකම තැනට දැල දාගෙන යන්නේ නැහැ. එතකොට දැල වැටෙන්නේ එකම තැනකටනේ. මේ දැලත් යාළුවනේ කිලෝමීටර් 5ක් විතර ගොඩක් දිග දැලක් තමයි මෙතන මේ පොඩියට තිබ්බට මෙතන ගොඩක් දිග දැලක් තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් අපි එන්ජින් එක ස්ටාර්ට් කරලා එන්ජින් එක ස්ලෝ එකේ ඉස්සරහට යන ගමන් මේ සීයා දැල දාන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ දැල එලන්නේ කියලා. ඉස්සරින්ම අපි මෙන්න මේ ඇන්කරේ දාගෙන ඉන්නවා. දැන් මේ ඇන්කරේ දාන්න තමයි මේ සීයා ලෑස්ති වෙන්නේ. නම් බලමු කොහොමද මේ ඇන්කරේ දාන්න කියලා. මෙන්න මේ විදියට සීයා ඇන්කර් එක දානවා. ඇන්කර් එක දාලා ඊපස්සේ පොඩ්ඩක් ඇන්කර් එක ගස්සන ගමන් ඊපස්සේ ඒක වතුර යටට යවනවා. ඔන්න බලන්නකො මේ කබේ ඉවර වෙනකම් මේ ඇන්කර් එක වතුර යටට යන විදිය. උඩ හිතා ගන්න පුළුවන් කොච්චර මේ අපි ඉන්න තැන ගැඹුරුද කියලා. මේ කබියත් කිලෝමීටර් භාගයක් කිලෝමීටරයක් වගේ ගොඩක් දික් කබියක් තමයි මෙතනත් තියෙන්නේ.
කිලෝමීටර් භාගයක් වගේ කපයක් තමයි මෙතන තියෙන්නේ. නම් ඉතින් බලමු අපි කොහොමද දැල එලන්නේ කියලා. හරි ඉතින් අපි දැන් ඇන්කර් එක දාගෙන ඉවරයි. ඊට පස්සේ එන්ජින් එක ස්ලෝ එකේ ඉස්සරහට යන ගමන් මේ 100 මෙන්න මේ විදියට දැල දානවා. දැල දාද්දි මේ දැලේ යට තියෙනවා ගල්. ඒ ගල් වලින් තමයි මේ දැල කෙලින් පතුලට බහින්නේ. නැත්නම් මේ දැලට ගල් දැම්මේ නැත්නම් මේ දැල පා වෙනවා. ඒ හින්දා අපි මේ විදියට කාවියක් දාලා ඊට පස්සේ මේ විදියට ගල් දාලා තමයි මෙන්න මේ දැල එලාගෙන යන්නේ. එන්න මේ විදියට දැල දාන්න තමයි තියෙන්නේ. ලොකු වැඩක් නෑ. හැබැයි මේක ගොඩක් අමාරු වැඩක්. මොකද මේ දැල එලන්න ගොඩක් වෙලාවක් යනවා. එන්ජින් එක ස්ලෝ එකේ යන්නේ. වගේම මේ දැල ගොඩාක් දිගයි. දැන් මේ විදියට පොඩ එලාගෙන අපි බෝට්ටුව චුට්ටි ඉස්සරහට යනවා. දැන් අපි මේ බෝට්ටුව ඉස්සරහට යන්නේ මුහුද ඉඳලා අපි කෙලින්නේ ආවේ මුහුද. ඒ පැත්තට දෙන්නේ අපි දැන් මුහුදේ අනිත් පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ කෙලින් ඇවිල්ලා ඊට පස්සේ වම් පැත්තට හරවලා තමයි යන්නේ. ඔයගොල්ලොන්ට දෙමේ මටවත් ඒක හොයාගන්න බෑ. මොකද මේ මුහුදේ හැම තැනක්ම එක වගේ ගොඩ බිමක් දැන් පේන්නේ නැහැ. ආයි ගොඩට යද්දිත් ඒ හුලන් තියෙන පැත්ත අනුව තමයි අපි ගොඩ බිම හොයාගන්නේ. නැත්තම් අපිට ගොඩ බිම හොයාගන්න බෑ. හරි ඉතින් මේ විදියට දැල දාන්න තමයි තියෙන්නේ. මම වීඩියෝ එක දික් වෙන හින්දා මේ දැලේ භාගයක් විතර දැම්මට පස්සේ ආයි වීඩියෝ එක තුරු ටික කියන්නම්. මේ දැලේ දැන් භාගයක් විතර අපි එලලා ඉවරයි. ඒ වගේම තමයි මේ දැල එලන එකත් ගොඩක් ලේසි නෑ. අත් දෙකටත් ග්ලව්ස් දෙකක් දාගෙන තමයි මේ දැල එලන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ සීයා මේ දේ ලේසියෙන් මේක කරනවා වගේ පෙවුනට මේක ලේසි නෑ. මොකද නතර කරන්නේ නැතුව එක දිගට දාගෙන යන්න ඕනේ. මේ විදිහට තමයි යාළුවනේ මුහුද වෙන පැතිවල වගේ මේ අපේ පැත්තේ මුහුද මම ඉන්නේ හලාවත පැත්තට වෙන්න තමයි මේ මුහුදේ තමයි දැන් මේ අපි ඉන්නේ. ඒක කියන්නත් අමතකුණානේ. මේ මගේ පළවෙනි වීඩියෝ එක කියලා ඕගොල්ලන්ට මතක් කරනවා. ඒ හින්දා මම කියන වචන පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. ඒවා වැඩි ගණන් ගන්න එපා. මම ඕගොල්ලන්ට ඉස්සරහට මේ වීඩියෝ එක channel එක දිගටම කරගෙන යන්න ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා. දැන් මම මේ විදියට ඇනි උඩට ආවා. ඇනි උඩට කිව්වේ බෝට්ටුවේ උඩ කොටස තියෙන. බෝට්ටුව මේ ස්ලෝ එකේ යන හින්දා තමයි මම මේ උඩ කොටස ආවේ. බෝට්ටුව ස්පීඩ් එකේ යන ගමන් උඩ කොටස ආවන අනිවාර්යෙන් මම උඩට වැටෙනවා. දැනුත් මම මේ බෝට්ටුව අල්ලගෙන තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැලෙන් ඔක්කොම වගේ දාගෙන ඉවරයි. තව පොඩි කෑල්ලක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකක් දැන් අපි දාගමු. ඉදිරියට දාගත්තට පස්සේ අන්තිමට මේ දැල කිරෝලේ හොයාගන්න කාවියක් දානවා. කාවියක් සහ බෝතලයක් දානවා. ඔන්න ඔය කාවියේ යට ගියොත් මේ දැල හොයාගන්න බෑ. ඒ හින්දා ටිකක් ලොකු කාවියක් තමයි අපි දාන්නේ. ඔන්න ඔය කාවියෙන් තමයි අපි අර සෙට්ලයිට් එකෙන් මාක් කරගන්නවා. දැන් මේ දැල දාපු තැන දැන් මාක් කරගත්තා. ඒ මාක් කරගත්තු තැනට තමයි ආයේ මේ දැල ගන්න එන්නේ. ආයේ එන්නේ අහුවෙන්ද උදේ රෑ තමයි යන්නේ. රෑ ගිහිල්ලා උදේ වෙද්දි වෙරළට එනවා. දැන් මේ අද මම වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ දැල එලෙන කොටස විතරයි. මොකද අහුවෙන්ද තමයි ආයේ මේ වීඩියෝ එක ගන්න ඕනේ. ඒ හින්දා මම ආයේ මේ වීඩියෝ එක ඉතුරු කෑල්ලත් ඕගොල්ලොන්ට ඉක්මනින්ම අරන් එන්න. ඒ හින්දා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතුරු කොටසත් බලන්න. දැන් මේ දැල දාගෙන ඉවරයි. අන්තිමට මේ විදියට කාවිය සහ බෝතලයක් දාගන්න. ඔන්න බලන්න දැන් සම්පූර්ණයෙන්ම දැල වතුරට දැම්මා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති තාත්තා අපේ මාක් කරගන්නවා මේ දැල දාපු තැන. මේ ඉතින් වැඩි ඉවරයි 100ටත් වඩා මහන්සි. මේ 100ක් දැන් වතුර ටිකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. තාත්තත් අර විදියට දැල දාපු තැන මාක් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර දැල තියෙන තැන අපිත් මෙහෙට බෝට්ටුව පා වෙලා ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ওই දැල ගන්න ආයේ ඉන්නේ අපි අහුවෙන්ද රෑ පාන්දර 5ට විතර යනවා. ගිහිල්ලා උදේ වෙද්දි දැල උඩට අරන් එනවා. එතකොට කක්කුට අහුවෙලා තියෙනවා. ඔයගොල්ලන්ටත් මම අනිවාර්යෙන් වීඩියෝ එක ඉතුරු කෑලි ඉක්මනින්ම ගේන්නම් කියලා පොරොන්දු වෙනවා.
ඔයගොල්ලෝ හින්දා subscribe කරලා තියාගන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක හින්දා ඔයගොල්ලෝ වරෙන් like එකක් දාලා උදව්වක් දෙන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි ඉතින් දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. කිලෝමීටර් 10ක් ආවා වගේ දෙමේ. හැබැයි කිලෝමීටර් 10 ආවට වඩා යද්දි ටික වේගයෙන් ගිය හැකි. ඒත් ඉතින් කිලෝමීටර් 10ක් යන්න වෙනවා. එහෙනම් ඉතින් දැන් අපි යන්න තමයි සූදානම් වෙන්නේ. යද්දි කට්ටියන් පිටිපස්සට එනවා. පිටිපස්සට ඇවිල්ලා බඩු ආදී මේවා ටිකක් ඉස්සරහට දාගෙන බෝට්ටුව නැත්තම් බඩු එළියට විසික් වෙන්න පුළුවන්. යද්දි ගොඩක් හයියෙන් යනවා. මාත් බොහොම අමාරුවෙන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරගත්තේ. කැමරාවකුත් නෑ මට. මම මේ ෆෝන් එකකින් තමයි රෙකෝඩ් කරන්නේ. හින්දා වීඩියෝ එකේ ලොක් ක්වොලිටියක් නෑ ඉතින්. කොහොම හරි මම ඕගොල්ලොන්ට මේ දේවල් කියලා දෙන්න තමයි ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් වෙලාව යාළුවනේ හවස 4:05 විතර ඇති. මේ වගේ වෙලාවක තමයි අපි මේ දැල් එලන්න යන්නේ. මගේ වීඩියෝ එකේ මේ මං රෙකෝඩ් කරන්නේ පස්සේ මොකද මට මයික් එකක් එහෙම නැති හින්දා මේ හුන්දේ යද්දි ගොඩක් පුලන් සැරයිනේ. පුලන් සැරින් හින්දා මම මේ කියන දේවල් ඕගොල්ලන්ට පැහැදිලි නැතුව යනවා. පැහැදිලි නැතුව යන හින්දා මම මේ වීඩියෝ පස්සේ තමයි රෙකෝඩ් කරන්නේ. ඒ ඕගොල්ලෝ බලන්න ඇති මොකද මේ මං කතා කරන්නේ නැත්තේ කියලා. මම පස්සේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඔයගොල්ලන්ටත් එතකොට වීඩියෝ එක ගොඩක් පැහැදිලි. හැබැයි අර විදියට කරපු වීඩියෝ එක ගොඩක් හොඳයි. ඒත් මට මයික් එකක් නැති හින්දා ඒ විදියට වීඩියෝ එක ගේන්න අමාරුයි. මම ඉස්සරහදී ඉතින් channel එක දියුණු වෙනවත් එක්කම මම මේ කැම් එකක් එහෙම අරගෙන වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔයගොල්ලොන්ගේ උදව්ව මම ඉල්ලනවා. හරි ඉතින් දැන් අපි මේ යන ගමන් තමයි තියෙන්නේ. යද්දිත් ඉතින් යාළුවනේ ඉතර ලේසි නෑ මොකද හයියෙන් යනවා. හයියෙන් යනවත් එක්කම ගොඩක් ගැස්සෙනවා. මේ ෆෝන් එකත් මම ගොඩක් අමාරුවෙන් තමයි අල්ලගෙන ඉන්නේ. හරි දැන් අපිට ගොඩට යන්න තව මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ. ගොඩට යද්දී අපි ගොඩක් වේගෙන් යනවා මොකද වෙරළේ මේ මොහොත ඉඳලා වෙරළට බෝට්ටුව යන්න එපයි. හින්දා ගොඩක් වේගයක් අරන් තමයි ගොඩට යන්නේ. එතකොට තමයි වෙරළට ගොඩක් දුරට වෙනකන් අපිට යන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් හයියෙන් යන හින්දා මට ඒ කෑල්ල වීඩියෝ කරගන්න අමාරු වෙයි. ඒ හින්දා සමහර විට ගොඩට යන කෑල්ල මේ වීඩියෝ එකේ නැතුව යන්න පුළුවන්. මොකද ගොඩට යද්දි මේ බෝට්ටුවට වතුරක් දානවා. ඒ වගේම ගොඩක් හයියෙන් ගැස්සෙනවත් එක්කයි. ඒ හින්දා ඒ කෑල්ල රෙකෝඩ් කරගන්න බැරි වෙයි. මම ඊට පස්සේ ගොඩට ගියාට පස්සේ හමු වෙනනම්. හරි ඉතින් යාළුවනේ දැන් අපි ගොඩට ආවා. ඕගොල්ලන්ට පේනවා ඇති අපි දැන් ගොඩට ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් මම මේ විදිහට බෝට්ටුවෙන් බැහැ ගන්නවා. බෑගෙන ඉවර වෙලා ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊපස්සේ වෙරළට කට්ටියක්ව කතා කරගෙන වෙරළට ඇවිල්ලා ඉන්න මේ බෝට්ටුව තවත් ටිකක් ගොඩට ඇද ගන්නවා. නැත්තම් මේ මුහුදුරල්ට මේ බෝට්ටුව වතුරට ඇදගෙන යනවා. ඒ හින්දා තව බෝට්ටුව ටිකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ. මෙන්න මේක තමයි යාළුවනේ එන්ජින් එකේ පෙත්ත. මෙන්න මේ එන්ජින් මාලෙන් තමයි මේ එන්ජිම යන්නේ. මේ එන්ජිමේ ස්පීඩ් එක ගත්තොත් මේක 7 එළියේ එන්ජින් එකක් තමයි. මේ ගොඩක් පවර් එන්ජින් එක ගොඩක් වේගයෙන් යනවා. අපි දැන් මේ විදිහට ගොඩට එද්දී එනවට චුට්ටක් ඉස්සරින් ගොඩට තෙප්පමක් ඇවිල්ලා තියෙනවා. මුහුදට ගියේ තෙප්පමක්. තෙප්පමට මාළු ටිකක් තියෙනවා. ඕගොල්ලොන්ට පේනවා ඇති. මේගොල්ලොන්ටත් අද මාල් ටිකක් තිබ්බලා තියෙනවා. මේ වගේ පොඩි දැලක් තමයි මේගොල්ලෝ මේ තෙප්පමේ අරගෙන යන්නේ. ඒ තෙප්පමේ තනි එක්කෙනෙක් හබල් ගහගෙන තමයි යන්නේ. හබල් ගහගෙන ටික කිලෝමීටරයක් වගේ ගිහිල්ලා ඒගොල්ලෝ ආයෙත් දැල අරගෙන එනවා. මෙහෙම තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එකේ ඉතුරු කොටස, ඒ කියන්නේ කකුට්ටෝ අල්ලන කොටස මම ඔයගොල්ලන්ට ගේන්න පොරොන්දු වෙනවා. ඒ කොටස බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසේ හමු වෙමු.